ආසි ජීවත් වෙන්නේ යාගේ තාත්තත් එක්ක. මේගොල්ලොන්ගේ ජොබ් එක තමයි මුහුදු ගිහින් මාළු අල්ලන එක. ආසිගේ තාත්තා තමයි වැල්ලේ දීවරණ සමිතිවල සභාපති විදියට වැඩ කරන්නේ. මිනිස්සු ආසිගේ තාත්තා වටේ එකතු වෙලා තමයි හැමදේම කරන්නේ. හැබැයි ආසිට නම් මෙහෙම ජීවිතය ගැන ලොකු වගකීමක් නැහැ. අපි අර මුලින් කිව්වා වගේම ආසි සෙල්ලක්කාර වගේම වලියට බර කෙනෙක්. ආසිගේ හොඳම යාළුව තමයි තල්ලූර් කියන්නේ. තල්ලූර් ආසිගේ ඕනෑම අගොඩි වැඩකට සපෝට් එක දෙන හොඳම යාළුවා. ඉතින් ඔහේ ගත කරපු ආසිගේ ජීවිතයට සතුට අරගෙන ආවේ අපි අර මුලින් කතාවේ කියපු රායනම් කියන ව්‍යාපාරිකයාගේ දුව සංගීතා. සංගීතට ඕන වෙනවා වැඩිදුර අධ්‍යාපනය වෙනුවෙන් ටවුම් ඉස්කෝලේකට යන්න. ඒ වෙද්දි ටවුම් ඉස්කෝලේකට යන ස්කූල් වෑන් එකක්වත් ගමට ආවේ නැහැ. රායනම් එයාගේ දුව කොලෙජ් යවන්න ඕන හින්දාම කිලෝමීටර් 15ක් දුව වෙනුවෙන්ම වෙනම බස් එකක් පාරට දාන්න තීරණය කරනවා. ඒ තරම් මේ මිනිස්සයා සංගීතට ආදරෙයි. ඒ වගේම රායනම් ගොඩක් දරුණු මිනිස්සෙක්. රායනම් එයාට විරුද්ධ වෙන ඕනම කෙනෙක් එකපාරෙන් මරන්න දෙපාරක් හිතන්නේ නැහැ. හැබැයි ආසිට නම් මේ දේවල් වැදගත් නැහැ. එයාට ඕන උනේ සංගීතට ආදරය කරන්න, එයාත් එක්ක ජීවිතය සතුටින් ගත කරන්න විතරයි. ඒ වගේම සංගීතගේ අම්මා අංශභාගය හැදිලා කතා කරන්න බැරි තත්ත්වයක තමයි ඉන්නේ. එයා ඇඳකට වෙලා හෙල්ලෙන්නේවත් නැතුව ජීවත් වෙන කෙනෙක්. ඒ වගේම රායනම්ගේ නංගිගේ පුතා තමයි ජනා කියන්නේ. ජනා හැම වෙලාවෙම සංගීතයට හැදාගෙන තමයි ඉන්නේ. හරියටම නෑ කමෙන් ගත්තොත් ජනා සංගීතව තමයි විවාහ කරගන්න ඕනේ. හැබැයි රායනම් මේකට කැමති වෙන්නේ නෑ. ඒකට හේතුව එයාගේ නංගි අඩුකුලේ මිනිස්සෙක්ව බැඳලා ගෙදර අකමැත්තෙන් විවාහ වෙලා ගියපු හින්දා. ඒ හින්දා රායනම් කෙලින්ම කියනවා ජනා එක්ක සංගීතගේ විවාහය සිද්ධ වෙන්නේ නෑ කියලා. ඒක ඇහුවට පස්සේ රායනම්ගේ නංගිට ගොඩක් අවුල් යනවා. හැබැයි ජනා නම් සංගීතගේ පස්සෙන් යන එක අතාරින්නේ නෑ. සංගීත නම් ජනාට පොඩ්ඩක්වත් කැමති වෙන්නේත් නෑ. එයා හැමදාම හිතන්නේ ජනාගෙන් එයා බේරගෙන කවුරු හරි එයාට හදවතින්ම ආදරය කරන කෙනෙක් කවදා හරි දවසක එයාව එක්කන් යයි කියලා. ඔන්න ඉතින් දවසක් සංගීත එයාගේ ස්කූල් බස් එකෙන් කොලෙජ් එකට යන ගමන් තමයි හිටියේ. ඒත් එක්කම එයා දකිනවා ආසි වරාය ගාව කොල්ල සෙට් එකත් එක්ක හොඳටම ගහ ගන්නවා. ඒ සිද්ධිය සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙමයි. එක දවසක් අල්ලපු ගමේ මිනිස්සු වගේක් ආසිල දාපු දැල් වගේක් කපලා තිබ්බා. ඉතින් ඒක ගැන අහපු අවස්ථාවකදී අල්ලපු ගමේ මේ සෙට් එක ආසිගේ තාත්තට නරක වචනෙන් බැනලා. ඉතින් මේක ආසිට දරා ගන්න බෑ. මොකද ආසිට ඉන්නේ තාත්තා විතරයි. තාත්තට වචනයක් හරි කිව්වොත් ඒක ආසිට දරා ගන්නම් බෑ. එයා දෙපාරක් හිතන්නේ නැතුව මේ මිනිස්සයාට හොඳ පාඩමක් උගන්වනවා. මේ ෆයිට් එකේ හින්දා මේ වෙලාවේ පාරත් බ්ලොක් වෙනවා. සංගීතගේ ස්කූල් බස් එකටත් යන්න විදිහක් නැහැ. ඒ හින්දා ජනා බයික් එකෙන් ඇවිල්ලා සංගීතව බලෙන් බස් එකෙන් බස්සගෙන එයාගේ බයික් එකේ දාගෙන යන්න try කරනවා. ජනා බස් එකෙන් බහිද්දිම ආසි වෙන මිනිස්සෙක්ට ගහපු පාරක් ජනාගේ මූණට වැදෙනවා. ඒත් එක්කම ජනා බිම වැටෙනවා. ඉතින් ඒ වෙලාවේ නම් සංගීතට හොඳටම සතුටුයි. මොකද එයාට කරදර කරන්න ආපු ජනාට වැරදීමකින් හරි ආසි ගහපු හින්දා. අන්න ඒ වෙලාවේ ඉඳන් සංගීත ආසිට කැමති වෙන්න පටන් ගන්නවා. එයා ආසි දිහා දිගටම බලාගෙන හිටියා. ඊට පස්සේ තල්ලූ රේ කියන්නේ ආසිගේ යාළුවා කියනවා සංගීත ඔයා දිහා බලාගෙන ඉන්නවා බලපන් කියලා. ආසි සංගීත දිහා බලපුවම ඇත්තටම සංගීත හරිම ආදරණීය විදිහට ආසි දිහා බලාගෙන හිටියා. ඊට පස්සේ කොලෙජ් යන හැම දවසකම ආසි සංගීතගේ ස්කූල් බස් එක පස්සෙන් යන්න පටන් ගන්නවා. කොහොම හරි දවසක් හදිසියෙම සංගීත යන බස් එකත් කැඩෙනවා. එදා යාට හරි වෙලාවට ඉස්කෝලේට යන්නත් ඕනේ. මොකද එදා විභාගයක් තිබ්බ දවසක්. හැබැයි බස් එක කැඩුණු හින්දා යන්න විදියකුත් නැහැ. ඒ හින්දා බස් ඩ්‍රයිවර් බස් එක පිටිපස්සෙන් ආපු ආසි ගාවට යනවා. ඒ වෙලාවේ නම් ආසි හොඳටම බය වෙලා තමයි හිටියේ. එයා හිතුවේ එයා බස් එක පස්සෙන් එනවා කියලා ඩ්‍රයිවර් දැනගෙන එයා ගාවට එනවා කියලා. හැබැයි ඩ්‍රයිවර් ආසි ගාවට අවිල්ලා ඇහුවා සංගීතව ඉස්කෝලේ ගාවට ගෙනිහින් දාන්න බැයිද කියලා. ඒක ආපු වෙලාවේ නම් ආසිට හිතා ගන්න බැරි වෙනවා. වචනයක්වත් කතා කරපු නැති සංගීතව එයාගෙන් බයික් එකේ පිටිපස්සේ වාඩි කරවගෙන ඉස්කෝලේ ගාවින් බස්සන්න තියෙයි නම් ඊට වඩා දෙයක් නැති ගානට තමයි ආසි හැසිරුනේ. ඉතින් කොහොම හරි අත් දෙකත් වෙවුල කකුල් දෙකත් වෙවුල ආසි සංගීතව එයාගේ බයික් එකේ පිටිපස්සෙන් දාගෙන යනවා. හැබැයි දෙන්න වචනයක්වත් කතා කරන්නේ නැහැ. ආසි සංගීතව කොලෙජ් එකෙන් බස්සලා ආපහු ඉක්මනටම ගෙදර එනවා. එයා ගෙදර ඇවිල්ලා ගොඩක් කල්පනා කරනවා. මොකද ඇත්තටම උනේ කියලා. දැන් ආසි ඉන්නේ නම් ෆුල් රොමැන්ටික් ලෝකෙක. කොහොම හරි මේ දෙන්න ටික ටික මීට් වෙන්න පටන් ගන්නවා. සංගීත කරන්නේ බස් එකේ ඩ්‍රයිවර්ට සල්ලි කීයක් හරි දීලා ආසිව හම්බෙන්නේ අනේක. මේ දෙන්නම වැල්ලට ගිහින් තමයි ගොඩක් වෙලාවට කතා කරන්නේ. ඔහොම යද්දි දෙන්නට දෙන්න දන්නේම නැතුවම දෙන්නට දෙන්නම ආදරය කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ සංගීත එක දවසක් ආසිට කියනවා දවස් 3ක් යනකම් එයාව හම්බෙන්න විදිහක් නැහැ කියලා. හැබැයි ආසිට නම් මේක දරා ගන්න බෑ. ඉතින් මේ අතරේ රායනම් ලෑස්ති වෙන්නේ වැල්ලේ තියෙන ඔක්කොම ගෙවල් ටික ෆ්ලැට් කරලා එයාගේ ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න. ඒ ප්‍රොජෙක්ට් එකට වැල්ලේ මිනිස්සු කැමති වෙන්නේ නැහැ. විශේෂයෙන් ආසිගේ තාත්තා. මේ ප්‍රොජෙක්ට් එකේ හින්දා ආසිගේ ගෙවලුත් කැඩෙනවා. ගෙවල් 150ක් විනාශ කරලා තමයි මේ රායනම් මේ ප්‍රොජෙක්ට් එක කරන්න හදන්නේ. ඉතින් එක දවසක් ආසිගේ තාත්තා තවත් මිනිස්සු කට්ටියක් එක්ක රායනම්ගේ ගෙදර යන්න ලෑස්ති වුණා. මේ ගැන කතා කරන්න කියලා. ඒ කියන්නේ ගෙවල් කඩන්න එපා කියලා රායනම්ගෙන් ඉල්ලන්න. දැන් දවස් 3 සංගීතව දැක්කේ නැති හින්දා ආසිටත් මේක හොඳ chance එකක්.
ඒ හින්දා ආසි තාත්තා එක්කම රායනම්ගේ ගෙදරට යන්න ලෑස්ති වුණා. ආසි එකපාරටම හොරෙන්ම කඩාපාත් උනේ සංගීතගේ අම්මගේ කාමරයට. ඉතින් සංගීතගේ අම්මගේ කාමරයට ගියාට පස්සේ ආසි එකපාරටම කියනවා අනේ සමාවෙන්න අම්මේ සංගීත ඔයාගෙන හැමදේම මට කියලා තියෙනවා කියලා. ඉතින් ඇත්තටම මේ වෙලාවේ ආසි හොඳ මිනිස්සෙක් කියලා සංගීතගේ අම්මට තේරෙනවා. ඒත් එක්කම ආසි සංගීතව හොයාගෙන එයාගේ කාමරයට යනවා. සංගීත ඊට පස්සේ හිමීට ආසිට බනිනවා ඇයි එයාව හොයාගෙන ගෙදරට ආවේ කියලා. ඊට පස්සේ කොහොම හරි දෙන්න ටිකක් කතා කර කර ඉන්නවා. ඊට පස්සේ ආසිගේ තාත්තගේ සෙට් එක රායනම්ගේ ළඟට ගිහින් කියනවා එයාලගේ ගෙවල් කඩන්න එපා කියලා. හැබැයි රායනම් කියන්නේ ඒ ප්‍රොජෙක්ට් එක කීයටවත් එයා නවත්තන්නේ නැහැ කියලා. එහෙම කියපු රායනම් අන්තිමට කියනවා මීටින් එකට ආපු හැමෝගෙම ගෲප් ෆොටෝ එකක් ගන්න ඕනේ කියලා. ඒ වෙලාවේ ගේ ඇස්සේ හිටපු ආසි දැනගන්නවා දැන් නම් ගෙදරින් පැන ගන්න වෙලාව හරි කියලා. එයා එකපාරටම අර ෆොටෝ එක ගන්න තැනට ඇවිල්ලා එතන හිටපු මිනිස්සෙක් විදියට ෆොටෝ එකට පෙනී ඉන්නවා. ඊට පස්සේ ආයෙමත් සැරයක් පහුවදා සංගීත පුරුදු විදියටම කොලෙජ් එකට යනවා. එදා සංගීත ලැඩ නිවාඩුවක් දාලා 12ට විතර කොලෙජ් එකෙන් එනවා. එන්නේ ආසිව මීට් වෙන්න. හැබැයි දෙන්නට වෙනද වගේ මුහුදු මැද්දට නම් යන්න හම්බ වෙන්නේ නැහැ. හේතුව මාළුව බිත්තර දාන කාලේ හින්දා කාටවත් බෝට්ටුවෙන් මුහුදු යන්න තහනම්. හැබැයි මේ දෙන්න ආදරවන්තයෝ හින්දා තල්ලූර් කියනවා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මාළු අල්ලන්න යන්නේ නැති හින්දා ඔය දෙන්න කලබලයක් නැතුව බෝට්ටුවේ ගිහින් කතා බහ කරලා එන්නේ කියලා. ඉතින් බෝට්ටුව අරගෙන මුහුදු මැදට ගියාට පස්සේ හදිසියේ එකපාරටම බෝට්ටුව නතර වෙනවා. නතර වෙන්නේ පෙට්‍රල් ඉවර වෙලා. දැන් ඉතින් දෙන්නටම කර ගියා ගන්න දෙයක් නැහැ. දෙන්නම් මුහුදු මැද්දේ අතරමං වෙලා වුණා. සංගීතට නම් ඊගෙන බයක් නැහැ. ආසි නම් 17 කල්පනා කරනවා මොකද්ද කරන්න ඕනේ කියලා. හැබැයි දෙන්නම දුක් වෙන්නේ නැතුව ඒ වෙලාවේ මේ මොහොතේ ඒගොල්ලොන්ට ලැබුණ chance එකක් විදිහට ජීවිතේ විඳින්න ආදරේ කරන්න තීරණය කරනවා. ඒ වෙද්දි හරි වෙලාවට සංගීත ගෙදර ආපු නැති හින්දා රායනම් ගෙදර පිස්සු නටනවා. ඉතින් එයා කොලෙජ් එකට කෝල් කරලා දුවකෝ කියලා අහනවා. ඊට පස්සේ ප්‍රින්සිපල් කියනවා දුව ලෙඩ නිවාඩු දාලා කලින් ගෙදර ගියා කියලා. ඊට පස්සේ රායනම් වෙච්ච ලැජ්ජාව වහගන්න ඕන හින්දා ප්‍රින්සිපල්ට එයා කියනවා මට දැනගන්න ඕන උනේ ඔයා දැනුවත්ද නැද්ද කියලා බලන්න. ඒකයි මම කෝල් එක ගත්තේ කියලා. මොකද රායනම් කැමති නැහැ කිසිම වෙලාවක එයාගේ දුව හින්දා එයාගේ නම්බුව නැති කරගන්න. කොහොමරි ඒ වෙද්දිත් රායනම් අස්සක් මුල්ලන්න ඇරම සංගීතගේ බඩු චෙක් කරනවා. ඊට පස්සේ එයා දකිනවා අල්මාරියේ තියෙනවා පිරිමි ළමයෙක්ගේ ෂර්ට් එක. ඇත්තට මේ ෂර්ට් එක ආසිගේ. එක දවසක් සංගීතගේ ඇඳුම් තෙමුණු හින්දා ආසියාට ෂර්ට් එකක් දුන්න ඇඳගන්න. කොහොමරි රායනම් දැනගත්තා වැල්ලේ කොල්ලෙක් එක්ක තමයි සංගීත මේ විදියට පැනලා ගිහින් තියෙන්නේ කියලා. රායනම් එයාගේ ළඟම ඉන්න මනුස්සයට විතරක් මේ සිද්ධිය කියලා වැල්ලට ගියා. ඒ වෙද්දි ඩෝසර් ගෙනල්ලා වැල්ලේ මිනිස්සුන්ගේ ගෙවල් කඩන හින්දා මිනිස්සු විලාප දිනනවා. ඊට පස්සේ රායනම් ආසිගේ තාත්තා ගාවට ගිහින් කියනවා දවල් කොලෙජ් ගියපු යාගේ දුව වැල්ලේ කොල්ලෙක් එක්ක මුහුදට ගිහින් තියනවා කියලා. හැබැයි ආසිගේ තාත්තා ඒක ගැන දැනුවත් නැහැ. අද පාන්දර වෙද්දි දුව ගෙදර ආවොත් වැල්ලේ මිනිස්සුන්ගේ ගෙවල් එකක්වත් එයා කඩන්නේ නැහැ කියලා ආසිගේ තාත්තා ඉදිරියේ රායනම් පොරොන්දු වෙනවා. මේ පොරොන්දුව හින්දාම ආසිගේ තාත්තා යාගේ සමීපතම යාළුවෝ කීප දෙනෙක් එක්ක එකතු වෙලා බෝට්ටුවක් අරගෙන මුහුද මැද්දට ගිහින් සංගීතව හොයනවා. ඒ වෙද්දි සංගීත සහ ආසි ගොඩක් ආදරෙන් ගොඩක් සමීපව ගතින් වගේම හිතිනුත් ලං වෙලා තමයි හිටියේ. කොහොම හරි ආසිගේ තාත්තා දැනගන්නවා මේ මගෝඩි වැඩේ කරේ ආසි කියලා. ඊට පස්සේ ආසිගේ තාත්තට හොඳටම කේන්ති යනවා. අන්තිමට දෙන්නව ආපහු අරගෙන ආසිගේ තාත්තා ගොඩට එනවා. සංගීතව දැක්කට පස්සේ රායනම් වචනයක්වත් කතා කළේ නැහැ. එයාව ගෙදර අරගෙන ගියා. හැබැයි ආසිගේ තාත්තා නම් ආසිට හොඳටම බැන්නා. මොකද රායනම් ආසි සංගීතත් එක්ක යාළුවයි කියලා දැනගත්තොත් නම් කවදාවත් ආසිව ඉතුරු කරන්නෙත් නැහැ කියලා ආසිගේ තාත්තා දැනගෙන හිටියා. රායනම් සංගීතර වචනයක්වත් කිව්වේ නැහැ. අඩුම තරමේ එකපාරක්වත් ගැහුවෙත් නැහැ. එයා දන්නවා දැන් සංගීතව හොඳ කොල්ලෙට්ට බඳලා දෙන්න බෑ කියලා. ඒ හින්දා එයා තීරණය කරනවා එදා අකමැති වුණු ජනාගේ යෝජනාවට කැමති වෙන්න. ඊට පස්සේ එයාගේ නංගිට කෝල් කරලා කියනවා ජනයි සංගීතයි අතර එන්ගේජ්මන්ට් එක හොඳ දවසකට තීරණය කරන්න කියලා. ඒක ඇහුවට පස්සේ නම් ජනාගේ අම්මට හොඳටම සතුටුයි. එයා හොඳම නැකත් දවසක් බලලා රායනම් හම්බ වෙන්න ආවා. දැන් කසාදෙට ඔක්කොම දේවල් තීන්දුවයි. ඒ දේවල් එක්ක සංගීත සුපුරුදු පරිදි කොලෙජ් යනවා. ගමේ මිනිස්සු කවුරුවත් දන්නේ නැහැ එදා සංගීත කොල්ලෙක් එක්ක පැනලා ගියා කියලා. මොකද රායනම් මේ කිසිම දෙයක් දැනගන්න කාටවත් ඉඩ තිබ්බේ නැහැ. ඒ දේවල් අතරේ රායනම් හොයන්න පටන් ගන්නවා සංගීත පැටලිලා හිටපු කොල්ලා කවුද කියලා. රායනම් ගාව තිබ්බ එකම සාක්ෂිය තමයි සංගීත ගාව තිබ්බ සාසිගේ ෂර්ට් එක. ඊට පස්සේ රායනම් එකපාරටම දකිනවා එදා ගෲප් ෆොටෝ එක ගහපු දවසේ ආසි මේ ෂර්ට් එක ඇඳගෙන ඉන්නවා. ඊට පස්සේ රායනම් දැනගන්නවා ආසි තමයි සංගීතගේ කොල්ලා කියලා. රායනම් එදා රෑ සෙට් එකක් දාලා ආසිව රණ්ඩුවකට පැටලවනවා. අපි මුලිනුත් කිව්වනේ ආසිගේ තාත්තට මොනවා හරි කිව්වොත් ආසිට කේන්ති යනවා කියලා. එදත් උනේ ඒකමයි. ඊට පස්සේ දෙපැත්තම හොඳටම ගහ ගන්නවා. ඉතින් මේ අතරට රායනම් පැන්නා. රායනම් පැනලා ආසිගේ තාත්තට හොඳටම ගැහුවා. ඒ විතරක් නෙමෙයි ආසිටත් ගැහුවා. ගහලා අන්තිමට ආසිගේ ඇස් දෙක ඉස්සරහම රායනම් ආසිගේ තාත්තා මරනවා. මේක ආසිට කොහොමද දරා ගන්න බෑ. ආසි මහා හයියෙන් කෑ ගහනවා. අන්තිමට ආසි මනා දින ගමන් ඉන්නකොට කවුද මිනිස්සෙක් ගිහිල්ලා ආසිව හොස්පිටල් එකට දාලා තිබුණා. ඒ නිසා තමයි ආසිගේ ජීවිතයක් බේරුනේ. සංගීත මේ සිද්ධිය දැනගත්තට පස්සේ ආසිව
බලන්න හොස්පිටල් එකට යනවා. හැබැයි අවාසනාවකට රායනම් මෙතනට ආවා. ඒ හින්දා ආසිගේ මූණක්වත් බලන්න සංගීතට පුළුවන් වුණේ නෑ. ඒ වෙද්දි සංගීතට ජනාව බඳින්න ඔක්කොම ලෑස්ති කරලා තමයි තිබ්බේ. හැබැයි සංගීත නම් මේ වෙඩින් එකට පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නෑ. ඒ නිසා එයා කරේ වෙඩින් එක හෙටයි කියලා ගෙදරින් පැනලා ගියපු එක. රායනම් සංගීත ගෙදර නෑ කියලා දැනගත්තට පස්සේ පිස්සුවෙන් වගේ සංගීතව හොයන්න පටන් ගන්නවා. හැබැයි වටේ පිටේ මිනිස්සු මේ දේවල් දැනගන්න බෑ කියලා තමයි රායනම් හැමෝටම කිව්වේ. ඒ හින්දා මිනිස්සු සංගීතව හොයන්න ගියේ මහරෑ බයිසිකල් වල කිසිම සද්දයක්වත් නැතුව. ඒ වෙද්දි සංගීත ගිහින් හැංගිලා ඉඳලා තියෙන්නේ ආසිගේ ගෙදර. හැබැයි ආසි දන්නෙත් නෑ සංගීත ගෙදරින් පැනලා ආවා කියලා. කොහොම හරි සංගීත ආසිට බැගෑ පැත්තලා අනන්න පටන් ගත්තා. එයාව අරගෙන කොහේ හරි යන්න කියලා. හැබැයි ආසි නම් ඒකට පොඩ්ඩක්වත් කැමති වුණේ නෑ. එයා තාත්තා නැති වුණ ෂොක් එකෙන් තමයි ඒ වෙද්දිත් හිටියේ. හැබැයි සංගීත අඬා කියද්දි ආසිට ඒක මග ඇරින්න බැරි වුණා. එයා සංගීතවත් අරගෙන එතනින් පැනලා යන්න try කරා. හැබැයි ඒ වෙද්දිත් රායනම්ගේ මිනිස්සු මේ දෙන්නව දැක්කා. ඉතින් ඒ මිනිස්සු මේ දෙන්න පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. ආසි සංගීතයි එකපාරටම දුවගෙන ගිහිල්ලා තිබුණේ රේල්වේ ස්ටේෂන් එකට. ඒත් එක්කම එතනට කෝච්චියක් ආපු හින්දා මේ දෙන්න ඒ කෝච්චිය නැගලා යන්න ගියා. ඉතින් රායනම්ගේ මිනිස්සුන්ට සංගීතව නවත්ත ගන්න බැරි වෙනවා. මේ මිනිස්සු ගෙදර ඇවිල්ලා රායනම්ට සංගීත පැනලා ගියා කියලා කිව්වට පස්සේ රාගන්න බැරි වෙනවා. එයා නම් දැන් රෙඩි වෙලා ඉන්නේ වෙඩින් එකට. හැබැයි එයා දන්නේ නැහැ සංගීත පැනලා ගිහින් කියලා. ඊට පස්සේ රායනම් කිව්ව සංගීත මාසයක් ඇතුළත කොහොම හරි හොයාගෙන ඇවිල්ලා ජනාට බන්දලා දෙනවා කියලා. එතකන් කසාදේ නැවතුනේ වෙලාව හොඳ නැති හින්දා කියලා හැමෝටම කියන්න කියලාත් කිව්වා. ඊට පස්සේ රායනම් එයා වටේ හිටපු මිනිස්සු හැමෝටම කියනවා ගමේ කවුරුවත් සංගීත ගෙදරින් පැනලා ගියා කියලා දැනගන්න බෑ කියලා. ඒ හින්දාම රායනම් හැම උදේකම සංගීතව ඉස්කෝලේ එක්කන් යනවා වගේ එයාගේ ඩ්‍රයිවර්ට කියනවා වාහනේ අරගෙන කොලෙජ් එක ගාවට යන්න කියලා. ඉතින් ඒ වගේ බොරු වැඩ කරද්දි හැමෝම හිතාගෙන ඉන්නේ සංගීත ඇත්තටම ගෙදර ඉන්නවා කියලා. සංගීත පැනලා ගියා කියලා දන්නේ ළඟම අය විතරයි. ඉතින් ආසේ සංගීතවත් අරගෙන පැනලා ගියාට එයාට ඉන්න හිටින්නවත් තැනක් තිබුණේ නැහැ. ඒ වගේම මේ දෙන්නතේ සල්ලිත් නැහැ. හැබැයි ආසේ ගේම අතාරින්නෙත් නැහැ. එයා සංගීතවත් බලාගෙන ජීවිතය සතුටින් ගත කරන්න පටන් ගන්න තමයි try කරන්නේ. ඒ වගේම ආසි කැමති නෑ සංගීතවත් අරගෙන තැනින් තැන රැවල් ගත කරන්න. ඒ හින්දා එයා තීරණය කරනවා සංගීතව ලේඩි හොස්ටල් එකක නවත්තන්න. හැබැයි සංගීත නම් ඒකට පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නෑ. එයා කිව්වේ මොන දුක හරි විඳගෙන දෙන්නම එකම තැන ඉන්න ඕනේ කියලා. කොහොම හරි හොස්ටල් එකට ගියාට පස්සේ හොස්ටල් එකේ මාසයක් නවතින්න රුපියල් 3000ක් ඉල්ලනවා. ඒ වෙලාවේ ආසි අතේ එච්චර මුදලක් තිබුණේ නෑ. ඒ හින්දා එයා හොස්ටල් එකේ පාලිකාවට පොරොන්දු වුණා කොහොම හරි රුපියල් 3000ක් අනිත් දවසේ ගෙනත් දෙනවා කියලා. ඊට පස්සේ ආසිට ටයර් තල්න තැනක වැඩ කරන්න chance එකක් හම්බ වෙනවා. එයා අවංකව වැඩ කරපු හින්දා මෙතන මිනිස්සයා ආසිට කැමති වෙනවා. ඒ හින්දා මේ මිනිස්සයා ආසිගේ ප්‍රශ්නේ දැනගෙන එයාට රුපියල් 3000ක් දෙනවා හොස්ටල් එකකට ගෙවන්න දෙන්න. ඊට පස්සේ ආසි මාසෙකට හරියන රුපියල් 3000ක මුදලක් හොස්ටල් එකට ගෙවනවා. හැබැයි සංගීත නම් මේකට පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. එයා කිව්වේ කොහොම හරි දෙන්නම එකම තැන ඉන්න ඕනේ කියලා. ඔන්න ඉතින් දවසක් සංගීතයි ආසි එළියට යනවා. ඒ යන වෙලාවේ සංගීත ආයෙමත් සැරයක් කිව්වා ආසි ගාවට වෙලා ඉන්න ඕනේ කියලා. ඒකට නම් ඉතින් ආසිට හොඳටම කේන්ති යනවා. එයා බැනලා කියනවා මට හැම වගකීමක්ම දරන්න බෑ. ඔයා ඕනේ නම් ගෙදර යන්න කියලා. ඒ වෙලාවේ ආසි සංගීතගේ අතට සල්ලිත් දුන්නා ගෙදර යන්න කියලා. ඉතින් සංගීතට ආසිගේ මේ හැසිරීම හිතාගන්න බෑ. මෙච්චර ආදරෙන් හිටපු ආසි ඇයි එහෙම කිව්වේ කියලා එයාට හිතාගන්න බැරි වෙනවා. කොහොම හරි ආසි එතනින් කේන්තියෙන් යන්න යනවා. සංගීත අඬා හොස්ටල් එකට යන්න යනවා. ඒ වෙද්දි දවස් 3-4ක් යනකම්ම සංගීතට ආසිව හම්බුනේ නෑ. ඒ හින්දා සංගීත ආසිව හොයාගෙන යන්න පටන් ගත්තා. අහම්බෙන් ආසිව හම්බුනාට පස්සේ සංගීත අඬාගෙන ආසිව බදා ගන්නවා. මෙච්චර දවසක් බලන්න නැතුව හොයන්න නැතුව කොහෙද හිටියේ කියලා සංගීත ආසිට හොඳටම බැන්නා. කොච්චර තරහ වුණත් ඔයාට ඉන්න පුළුවන් ද මාවුණු දෙක කියලා සංගීත හැම වෙලාවෙම අහනවා. ඉතින් මේකට ආසිටත් හොඳටම දුකයි. හැබැයි හදිසි වැඩක් හින්දා ආසිට එළියට යන්න වෙලා තමයි තිබුණේ. ඒකයි යාට දවස් 3ක් එන්න බැරි වෙලා තියෙන්නේ. ඒ වෙලාවේ සංගීත කියනවා ආසි නැවතිලා ඉන්න තැනට යාවත් එක්කන් යන්න කියලා. හැබැයි ආසි කියනවා එතන තව කෙනෙක් නැවතිලා ඉන්න හින්දා සංගීතට එතන ඉන්න බෑ කියලා. හැබැයි එක දවසක් ආසි එතන නැවතිලා හිටපු මිනිස්සයාට කියනවා එක රැයක් එයාට සංගීතත් එක්ක ඒ කාමරේ ඉන්න දෙනවද කියලා. ඉතින් ඒ මිනිස්සයා උඩින්ම කැමති වෙනවා. ඊට පස්සේ එදා රෑ සංගීතව යාළගේ පුංචි කාමරේට ඉහළින්ම පිළිගන්නවා. ඒ වගේම තමයි තනි වුණ හැම මොහොතකම සංගීත ආසිත් එක්ක ආදරෙන් ඉන්න try කරනවා. හැබැයි ආසි නම් මේකට කැමති වුණේ නෑ. ඒ වුණත් ආසිට ඒ chance එක මගහරින්න බැරි වුණා. එදා දෙන්නම ගොඩක් ආදරෙන් තමයි හිටියේ. හැබැයි ආසි කායිකව සංගීතත් එක්ක එකතු වෙන්න කැමති වුණේ නෑ. හැබැයි සංගීතට ඒක ප්‍රශ්නයක් වුණේ නෑ. මොකද එයා ආදරේ කළේ ආසිගේ හදවතට හින්දා. මේ දේවල් මෙහෙම වෙද්දි එක දවසක් වැඩ කරන තැන සිද්ධ වෙච්ච හදිසි අනතුරක් හින්දා ආසිට හොඳටම තුවාල වෙනවා. එයාට හොස්පිටල් එකට ඇඩ්මිට් වෙන්නත් වෙනවා. ආසිට බෙහෙත් දාදී
යහපැත්තේ ඇඳේ හිටියේ චූටි බබෙක්. ඉතින් සංගීත චූටි බබාලට ආසෙ හින්දා ඒ චූටි බබාව වඩාගෙන ආසිගෙනුත් චූටි බබෙක් ඕනි කියලා ඉල්ලුවා. ඒ වෙලාවේ නම් ආසිගේ මූණ චුට්ටක් අඳුරු වෙනවා. ඒ වගේම තමයි ඒ වෙලෙම සංගීත ආසිගෙන් අහනවා කවද්ද අපි බඳින්නේ කියලා. ඒත් එක්කම ආසි කියනවා අනිවාර්යෙන්ම අපි හෙට බඳිමු කියලා. දැන් සංගීතට නම් හොඳටම සතුටුයි. මොකද ආසි යාව බඳින්න කැමති වුණේ හින්දා. ඉතින් මේ දෙන්නම රේල්වේ ස්ටේෂන් එකට ගිහින් ඉඳගෙන ඉන්නවා. එකපාරටම ආසි නැගිටලා ගියා තැල්න බඳින්න ඕන කරන මල් මාලා අරගෙන එන්න කියලා. හැබැයි යා ඒ දේවල් අරගෙන එනකොට සංගීත හිටපු තැන හිටියේ නෑ. ඒ කියන්නේ එතෙන්ට ආපු රායනම්ගේ මිනිස්සු සංගීතව බලෙන් ඇදගෙන ගිහිල්ලා තිබුණා. ඉතින් ඒ වෙලාවේ නම් පෙන්වන්නේ ආසිය හොඳටම අඬන සීන් එක. හැබැයි කතාව සිද්ධ වෙන්නේ ඒ වගේ දෙයක් නෙමෙයි. ගෙදර ගිහින් දැම්මට පස්සේ රායනම් සංගීතර ආදරෙන් බත් කවන්න හදනවා. හැබැයි සංගීතරන් ඒ දෙයට පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ. එයා හොඳටම අඬන තමයි හිටියේ. එයා හැම වෙලාවෙම රායනම්ගෙන් ඇහුවේ එයාව ආසිගෙන් වෙන් කළේ ඇයි කියලා. රායනම්ට නම් සංගීතගේ හැඟීම් පොඩ්ඩක්වත් තේරුම් ගත්තේ නැහැ. එයාට ඕනුනේ එයාගේ නම්බුව රැක ගන්න විතරයි. දැන් රායනම් ජනත් එක්ක සංගීතගේ වෙඩින් එක ප්ලෑන් කරලානේ තිබ්බේ. ඒ හින්දා සංගීතට මුකුත් කරගන්න විදියක් තිබුණෙත් නැහැ. ඊට පස්සේ සංගීත එකපාරටම එයාගේ තාත්තට කියනවා තාත්තේ මම ආසිත් එක්ක නිදාගත්තා. ඒ හින්දා ආයෙ කෙනෙක් බඳින්න බෑ කියලා. හැබැයි රායනම් මේ කතාව පොඩ්ඩක්වත් පිළිගත්තේ නැහැ. එයා කෙලින්ම ඇහුවා සංගීතගෙන් ඔයාට දියුල්ලා කියන්න පුළුවන්ද මේ මාස 6 ඇතුළත ඔයා ආසිත් එක්ක නිදාගත්තද නැද්ද කියලා. ඇත්තටම රායනම් කියනවා වගේ එහෙම chance එකක් සංගීතට හම්බුනේ නැහැ. මොකද හැම වෙලාවෙම ආසියේ chance එක මිස් කරපු හින්දා. රායනම් මේ ගැන පුන පුනා ඇහුවේ එයා දෙයක් දන්න හින්දා. ඊට පස්සේ එයා සංගීතර ජීවිතේ අහන්න අකමැතිම අවාසනාවන්තම කතාවක් කියනවා. එදා රායනම් ආසිගේ තාත්තා මරපු දවසේ ආසිටත් හොඳටම ගහනවා. ඒ ගහලා රායනම් අන්තිමට ආසිට මුළු ජීවිත කාලෙම විඳවන්න එයාගේ මුළු ජීවිතේම නැති කරනවා. රායනම්ට ඕනුනේ ආසිගේ පිරිමිකම නැති කරන්න. එයා හැම වෙලාවෙම හිතුවේ සංගීතව ආදරය කරේ ඒ දෙයට කියලා. ඒ හින්දා රායනම් ආසිගේ පිරිමිලින්ගින්ද්‍රේ කපලා දානවා. ඉතින් මේ කතාව රායනම්ගේ කටින් කියනකම්ම සංගීත දැනගෙන හිටියේ නෑ. සංගීත ආසිට ලං වෙන්න හදන හැම වෙලාවකම ආසියේ chance එක මගහැරියේ අන්න ඒ හින්දා. සංගීතර මේ කතාව ඇහුවට පස්සේ කියාගන්න බැරි තරම් දුකක් එයාගේ හිතට දැනෙනවා. සංගීතර දුක හිතුනේ ඒ දේවල් එයාට නැති වුණාට නෙමෙයි ඒ තරම් දුකක් ආසි තනියම විඳ දරාගත්තේ කොහොමද කියලා. ඊට පස්සේ සංගීත එකපාරටම නැගිටලා රායනම් ළඟට ගිහින් එයා කියන්න ඕනේ හැමදේම රායනම්ගේ මූණටම කියනවා. සංගීත මුලින්ම කිව්වේ ආසිට මොන අඩුව තිබ්බත් එයා ආසිට ආදරය කරේ එයාගේ හදවතට මිස එයාගේ වෙන දේවල් වලට නෙමෙයි කියලා. ආසිත් එක්ක නිදා ගන්න ආසාවක් එයාට තිබ්බනා උදේ ගිහින් ආපහු ගෙදර එනවා කියලාත් කිව්වා. හැබැයි ඒ හැඟීම ආදරයත් එක්ක තියෙන හැඟීමක් ඉඳලා මේ දේවල් කරලා ඒ හැඟීම් මරන්න බෑ කියලා තමයි සංගීත හැම වෙලාවෙම කිව්වේ. සංගීතට මේ දුක දරා ගන්න බැරි වුණ හින්දා එයා හයියෙන් ඇඬුවා. හැබැයි ආසි කවදාවත් එයාට සිද්ධ වෙච්ච ඒ අවාසනාවන්ත දේ සංගීතට කියන්න ගියෙත් නෑ. එදා දරුවෙක් ඉල්ලපු හින්දා තමයි ආසි සංගීතව එයාගේ ජීවිතෙන් ඈත් කරන්න තීරණය කරේ. මොකද ආසින්ද සංගීතගේ ජීවිතේ කාලකන්ණි වෙනවට එයා කැමති වුණේ නෑ. ඒ හින්දාම ආසි බොරුවට මල් මාල ගේන්න යනවා කියලා එදා රායනම්ගේ ගෙදරට කෝල් කළා සංගීත ඉන්න තැන කිව්වා. එතකොට තමයි රායනම්ගේ මිනිස්සු ඇවිල්ලා සංගීතව අරගෙන ගියේ. මේ හැමදේම රායනම් සංගීතට කියද්දී ආසි ගැන එයාට පුදුම දුකක් තමයි දැනුනේ. මොන දේ වුණා සංගීතට ආසිව දාලා යන්න හිතෙන්නේ නැහැ. එයා රායනම්ගේ මූණට මේක කියනවා. සංගීත මේ තරම් මෙඩිතරව කතා කරපු දවසක් නැති තරම්. එයා හැමදාමත් තාත්තට බයයි තමයි හිටියේ. හැබැයි සංගීත එයාගේ ආදරය වෙනුවෙන් තාත්තට කතා කළා. අවසානයේ සංගීත රායනම් බදාගෙන එයා ආසිගාවට යනවා අපිට පාඩුවේ ජීවත් වෙන්න දෙන්න කියලා ඉල්ලීමක් කළා. අන්තිමට සංගීත ආසිව හොයාගෙන යන්න ගියා. ආසිට සිද්ධ වෙච්ච හැමදේම ගැන දැන් සංගීත දන්නවා. ජීවිතේ තියෙන තාක්කල් මැරෙන තුරාවටම ආදරේ විතරක් හිතේ තියාගෙන මේ දෙන්න හැමදාමත් ජීවත් වෙන්න තීරණය කරනවා. ඉතින් ෆිල්ම් එක පුරාවටම හැමෝටම දුන්න එකම ආදර්ශය තමයි ආදරේ කරන්න අපිට අවශ්‍ය වෙන්නේ පිරිසිදු හදවතක් විතරයි කියන දේ. ඒ වගේම අවංක ආදරයකට කරන්න බැරි දෙයක්වත් නැහැ. ෆිල්ම් එක පුරාවටම ජීවිතය ගැන පාඩම් ගොඩක් කියා දෙනවා. ඒ හැම පාඩම